Peter, මං ඒක උඹට බාර දෙනවා. කන්දේ මුදුනේ ගස් ටික කැපුවාම පල්ලෙහාට අදින ක්‍රමය උඹ දන්නවනේ. මොකද අපිට ට්‍රැක්ටර් අරගෙන යන්න බෑ උඩට. ගස් වලින්ම ඒ ටික කරගන්න. මතක තියාගෙන කඹටි ගන්න ඕනේ ආ. මේවා මට මේ මුල්ලකින් නම්ම කොනකින් නම්ම කී දඟලන්න බෑ. උඹලා නික පුරුදු වෙන්නේ මේක කරන්නේ නෑනේ. කල්පනා කරලා ආපහු වැඩේ ඉවර කරලා මෙනවා මිසක් අර කමතකුණා මේ කමතකුණා කියලා මගදී දාලා එන්න තාගන්න එපා. මොකද රක්ෂිතව ඇතුළේ ඉන්න උඹලා විතරක් නෙමෙයි මේ ගමේ ඉන්න අනිත් එවුනුත් ඉන්නවා. අපේ වැරදි හොයන්න. අපි මොනවද කරන්නේ කියලා බලන්න. මේ රටේ නීතියක් තියෙනවා කියලා අමතක කරන්න එපා. හරි? ඔක්කොටම යන්නේ නීතිය තියෙනවා. அந்த நாயகன் பதினாமது அடவும் சேவு ஒப்புங்க මේ අපේ රටේ ඉන්නේ මාරම වැද්දෝනේ. දුම වැඩක් මේක නා. වැද්දෝ කියලා මගේ බිස්නස් අතාරින්න බෑනේ. මම මේ පාරකාව අරගොල්ලෝ තියාලා ඉන්න. අවුනේ. මට හරිම සන්තෝෂයි. සුදර්ශනී දුවත් හොඳට ඇහුම්කන් දීලා. අපේ විශ්ව පුතා වගේ සුදර්ශනී දුවත් ඉහළටම යනවා. විශ්ව පුතා සුදර්ශනී දුව මගේ ළඟට එවුවේ දුවගේ වාසනාව. සර් මට කපිල සර්ගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. සර් මේ රැකියාවට අමතරව මේ ස්වේච්ඡා සේවය කරන්නේ ඇයි සර්? ස්වේච්ඡා සේවය.
විශ්ව කියන්නේ මගේ හිටපු පළමු පෙළේ හොඳම ගෝලයෙක්. විශ්ව අද හොඳ ව්‍යවසායකයෙක්. විශ්ව හොඳ ව්‍යවසායකයෙක් වුණේ මේ සමාජයෙන්ම නැගිටලා. විශ්ව විතරක් ව්‍යවසායකයෙක් වෙලා වැඩක් නැහැ. මේ ගමේ ඉන්න සියලුම දෙනා හොඳ ව්‍යවසායකයෝ වෙන්න. මේ තරුණ අය වයසක උදවිය මේ උදවියට බොහෝ දේවල් තේරෙන්නේ නැහැ. එක්කෙනෙක් විතරක් ව්‍යවසායකයෙක් වෙලා එක්කෙනෙක් විතරක් මහන්සිලා මේ රට ගොඩ ගන්න බෑ. ඒකයි මම මේ සුවිච්ඡා පරපුරක් හදන්නේ. මේ සියලුම දෙනා එකට අත්වල බැඳගෙන මේ ගමන යන්න ඕන. විශ්වලා වගේ විශාල පිරිසක් මේ ගම්මානේ හැදෙන්න ඕන. පිරිමි දරුවෝ, ගැහැණු දරුවෝ, වයසක උදවිය මේ සියලුම දෙනා එකතු වුණොත් විතරයි අපිට මේ ගම දියුණු කරන්න පුළුවන් වෙන්නේ. සතුටු ගම්මානයක් කරන්න පුළුවන් වෙන්නේ. සතුටු රටක් කරන්න පුළුවන් වෙන්නේ. අන්න ඕකයි මම මෙච්චර කැප වෙන්නේ. ඉතින් කපිල සර් මේ වගේ පොඩි ගමකින් හරියට පහසුකම් ටිකවත් නැති ගමකින් කොහොමද සර් ව්‍යවසායකයෙක් හදන්නේ? මම හරි කැමතියි ඔය සුදර්ශනීගේ ප්‍රශ්න කෙරෙන්නට. මොකද විශ්වත් ඔන්න ඔය වගේමයි. ඔන්න ඔය විදිහට ප්‍රශ්න කරලා තමයි විශ්වත් මේ ගමෙන් ව්‍යවසායකයෙක් වුණේ. මම කියලා දෙන්නම් මේ පුංචි ගම්මානයකින් ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන් කොච්චර සම්පත් ප්‍රමාණයක් මේව ඇතුලේ තියෙනවද කියලා. මේ අපේ අවට ගත්තහම හොඳ වෙල්යායක් තියෙනවා. මේ වෙල්යායේ දිගටම මීගස්. බලන්න හැම මී ගහකම හවසට වවුලු රෑන් පිටින් පෙරෙනවා. මේ වවුල් බෙටි මී ගහෙන් රෑට බිමට වැටෙනවා. මේක මෙහෙමම දියවලා යනවා වෙලට. මේ වෙල කොච්චර සස්ත්‍රීකයිද? වෙලේ ඉපනැල්ලේ සුගඳ දැනිච්ච ගොවියෝ මේ ගොවි කර්මාන්ත මුළු ලෝකෙටම අලෙවි කරනවා. කොච්චර අත්බෙහෙත් ප්‍රමාණයක් ඔය පල්ලෑ ඇල නියර දිගේ තියනවද සුදර්ශනී? මේ සියලුම දේවල් සම්පත්නේ. මේ ඔක්කොම දේවල් තියෙද්දි අද මොනවද මේ කන්නේ? වස විසනේ. කිසිම කෙනෙක් කිසිම අපේ දේශීය ඖෂධයක් කේම් ක්‍රමයක් මුකුත් දන්නේ නැහැ. පුංචි හෙම්බිරිසාවක් හැදුනත් දඩබඩ ගාලා දුවගෙන යන බෙහෙත් සාප්පු. කඩින් මොනවාරි කෑමක් ගෙනල්ලා කනවා. අපි හරි අඳුරු ලෝකයක ජීවත් වෙන්නේ. බලන්න මේ වෙල දිගේ යනකොට කොච්චර පුවක් ගස් ප්‍රමාණයක් තියෙනවද? කොච්චර පොල් ගස් ප්‍රමාණයක් තියෙනවද? කොච්චර කිතුල් ගස් ප්‍රමාණයක් තියෙනවද? මේවා කොච්චර සම්පත්. සුදර්ශනී කී වසරට නිකන් දහම් පාසල් ගිහින් තිනවා? මා දහම් පාසල් ගිහින් තියෙනවා සර්. ඒ කී වසරටද කියලා නම් අහන්න එපා. මට දැන් නම් හිතෙනවා සුදර්ශනී විශ්වට වඩා එහා ගිහින් හිතන කෙනෙක් කියලා. ඔය සුදර්ශනී අහපු ප්‍රශ්නෙට මම මෙන්න මෙහෙම උත්තරයක් දෙන්නම්. සුදර්ශනී පන්සල් යනවා. මාසෙකට මේ ආගමික සිද්ධාස්ථානවල කොච්චරනම් බෝධි පූජා, බණ, පිරිත්, පින්කම් තියෙනවද? මේ ගම්මානේ ගත්තහම දවසකට රාත්‍රී බණම 10ක් 15ක් තියෙනවා. මේ හැම එකකටම මේ මිනිස්සු යනවා. පින්කම්, කටින පින්කම් මහා විශාල ප්‍රමාණයක්. සෑම තැනකම විහාරයක්